Hello යාළුවනේ, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද පොසොන් පොය දවස. ඉතින් මගේ යාළුවා හැමෝටම පින්බර පොසොන් පොය දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් දැන් නම් වෙලාව උදේ 11:00 වගේ ඇති. පේනවනේ වයින් එකේ නම් ඉවරයක් නැහැ. ඔන්න ඉතින් ඊයේ නම් හිතන් හිටියා අද උදේ ඉඳන්ම පොඩි රවුමක් ගන්නවා කියලා. මොකද දන්සල්ලේම ගොඩක් තියෙනවානේ. ඉතින් දැන් තියෙන තත්ත්වය යනවා නම් එළියට බයින්නවත් විදියක් නැහැ. බලමුකෝ දවල් වෙනකොටවත් වැස්ස අඩු කරයිද කියලා. ඔන්න ඉතින් යාළුවනේ හවස 3:00ට 4ට වගේ අපිට දන්සල් යන්නමද කොහෙද වැස්ස නම් හොඳටම අඩු කළා. ලස්සන සින්දුවකට. එහෙනම් ඉතින් මේ සින්දුව තමයි ලස්සන සින්දුවකට. එහෙනම් ඉතින් මේ සින්දුව තමයි. ඔන්න ඉතින් අපිට මුලින්ම හම්බුනේ මැකරෝනි දන්සලක්. ඉතින් පොලිමේ ඉන්න ඕනුනෙත් නෑ වාහනේටම හම්බුණා. ඔන්න ඉතින් යාළුවනේ අපිට දෙවෙනිට හම්බුනේ අයිස්ක්‍රීම් දන්සලක්. ඉතින් වැස්ස කියලා බැලුවේ නෑ. අයිස්ක්‍රීම් දන්සලකින් අයිස්ක්‍රීම් එකක් කෑවේ නැත්තම් වැඩකුත් නෑනේ. ඔන්න ඉතින් යාළුවනේ අයිස්ක්‍රීම් දෙකක්ම කොහොම හරි ගත්තා. කවුද ඉතින් නේද අයිස්ක්‍රීම් කන්න කැමති? ඔන්න ළමයි අපිට හම්බුණා මුරුක්කු දන්සලක්. ඉතින් මේකේ පොලිම නම් ටිකක් දිගයි. හැබැයි පොලිම දිගයි කියලා අතෑරියේ නෑ. මේ ඉන්නේ මගේ ලොකු නංගි. ඒ කියන්නේ මගේ නිවන සහෝදරිය. මෙයා වීඩියෝ එකට ගත්තේ නම් හරිම අමාරුවෙන්. ඔන්න යාළුවනේ මෙතනින් නම් හම්බුනේ එක જાතියක් නෙවෙයි. මේක මුරුක්කු જાති ගොඩක මික්ස් එකක්. මොනවා වුණත් ඒක නම් මාරම රහයි. මේක මට කලින් කවදාවත් මුරුක්කු දන්සල් වලට මං ගියේ නෑ. මේක තමයි පළවෙනි මුරුක්කු දන්සල. ඔන්න ළමයි සීනි සම්බෝල පාන් දන්සලකුත් හම්බුණා. ඔන්න ගෙදර ඉඳන් හිටන් ආවේ සීනි සම්බෝල පනිස් ගෙඩියක් කන්නම ඕනි කියලා. ඔන්න ඉතින් පොලිමේ ඉඳලා ඒකත් ගත්තා. ඔන්න ඉතින් යාළුවනේ මේ ඉන්නේ මගේ නංගිලා දෙන්නා. ඔන්න යාළුවනේ අපිට අන්තිමටම බත් දන්සලකුත් හම්බුණා. මේකේ බත් පාර්සල් තමයි දුන්නේ. ඉතින් දිග පොලිමක් තිබුණා. අපි කොහොම හරි හවස 6 කාලේ ඉඳලා 8 විතර වෙනකම් පොලිමෙත් හිටියා. ඉතින් ඔන්න දැන් වෙලාව රෑ 8:00ටත් කිට්ටුයි. බස් පොත් දෙන හින්දා අපි දැන් ගෙදර යන්න ඕනි කියලා. ඉතින් අදට මම වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඉතින් මගේ වීඩියෝ එක ගැන හිතෙන දේ ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් අලුත් vlog එකක් අරගෙන මම ආයෙත් ඉක්මනටම එන්නම්. එතකන් මගේ යාළුවෝ හැමෝම පරිස්සමට ඉන්න. හැමෝටම ගොඩක් ආදරේ.